සුබ දවසක්. WWE ඉතිහාසයේ වැඩිම විවාදයට ලක් වූ සහ ඒ අතරම අතිසාර්ථකම තරුවක් තමයි රෝමන් රේන්ස් කියන්නේ. ඔහු ද ශීල්ඩ් හි කොඩස්කරුවෙකු ලෙස පැමිණ ද බිග් ඩෝග් ලෙස අසාර්ථක බෙබ්පේස් කෙනෙක් බවට පත්වී. අවසානයේදී ද ට්‍රයිබල් චීප් බවට පත්වී දවස් 1300කට අධික කාලයක් ශූරතාවේ දරුවා. නමුත් රෝමන්ගේ මේ ගමන කිසිසේත්ම සුමට එකක් නම් වුණේ නැහැ. ඔහුගේ වෘතිය ජීවිතයේ ඇතැම් තරඟ ඔහුගේ ලෙගසියක ගොඩනගා ශක්තිමත් කළා. ඒවගේම ඇතැම් තරග අපේක්ෂක ප්‍රතිචාර නොමැතිව ඔහුගේ ගමන බිඳ දැමීමට දායක වුණ. අද අපි රෝමන් රේන්ස්ගේ ලෙගසියක ගොඩනැංවූ සහ විනාශ කළ තීරණාත්මක තරඟ නම්යක් පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් කරන්න සූදානම්. එනවා තාමත් අපි සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම බෙල් බටන් එකට ක්ලික් කරලා දිගටම අපිත් එක්ක රැඳීම කියලා ආරාධනා කරන ගමන් අපි යමු වීඩියෝ එකට. Matches that hurt Roman Reigns' legacy. අපි මුලින්ම අවධානය යොමු කරන්නේ ප්‍රේක්ෂකයන්ගේ දැඩි විවේචනයට ලක්වී රෝමන්ගේ බේබි පේස් ගමන අසාර්ථක කිරීමට දායක වූ ඔහුගේ ගමනට අඳුරු සෙවනැල්ලක් එක් කළ තාරක කීපයක් හිතට. The Infamous 2015 Royal Rumble. Royal Rumble තරගයක් ජයගැනීම ඕනම තරුකගේ වෘත්තීය ජීවිතයේ වැදගත්ම සංගීතස්ථානය. නමුත් රෝමන්ට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දෙයක් වුණ. WWE හට රෝමන් ටොප් බේබ්ෆේස් ලෙස ඉදිරිපත් කිරීමට අවශ්‍ය වුණත් ප්‍රේක්ෂකයන් ඒ වන විට ඩැනියල් බ්‍රයන් වැනි තරු ඉල්ලා සිටිය. රෝමන් තරගය ජයග්‍රහණය කළ මොහොතේ පිටිය පුරා පැවති දැවන්ත බූහඬ අපට කිසිදා අමතක වෙන්නේ නැහැ. ජයග්‍රහණයෙන් පසු ඔහුගේ ඥාති සහෝදරයා වන ද රොක් පැමිණියත් ප්‍රේක්ෂක ප්‍රතිචාරය වෙනස් කිරීමට එය ප්‍රමාණවත් වුණේ නැහැ. එම අසාර්ථක බුකින් එක නිසා රෝමන් බේබ්ෆේස් කෙනෙක් ලෙස ප්‍රේක්ෂකයන්ගේ ඈත්වීම ආරම්භ වුණ. WrestleMania 32 The Pale Crowning Moment. 2015 රෝයල් රම්බල් තරගය අසාර්ථක වීමෙන් පසුව පවා WWE ආයතනය රෝමන්ව ට්‍රිපල් එච් පරාජය කළ WWE ශූරතයා බවට පත්වීමට දැඩි ලෙස උත්සාහ කළා. නමුත් WrestleMania 32 හිදී ප්‍රේක්ෂකයන් රෝමන්ට දැඩි ලෙස බූ කළා. මේ තරගේ ඇතිවූ ප්‍රධාන ගැටලුව වූයේ මන්දගාමී වීම. ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය වුණේ ශක්තිමත් වේගවත් බේබිපේස් කෙනෙක් පිස අවසානය වෙනස් නොවන තරගයක් දකින්න නෙමේ. මෙම තරගය රෝමන්ගේ බේබිපේස් ලෙගසියකට විශාල හානියක් සිදු කළ. 2022 Elimination Chamber The Weak Spot in the Range. ට්‍රයිබල් චීප් ලෙස රෝමන් සියලු දෙනාගේම ග්‍රව්‍යරවය දිනාගෙන සිටියත් ගෝල්බර්ග් සමඟ ඇති වූ මෙම තරගය ඔහුගේ ලෙගසියකේ දුර්වලම තැනක් ලෙස සලකන්න පුළුව. මෙම තරගේ ඉතාමත් කෙටි වූ අතර ගෝල්බර්ගගේ වයසත් සමඟ තරගය ගුණාත්මක භාවය බෙහෙවින් පාත වැටු. වඩාත්ම හානිකර වූයේ තරගේ රෙෆ්‍රී ටොපේජ් එකකින් ඒ කියන්නේ විනිස්සුරු තීරණයකින් අවසන් කිරීම. මෙවැනි කිට්ටි දුර්වල අවසානයක් රෝමන්ගේ දීර්ඝ ශූරතා කාලයට අනවශ්‍ය අපකීර්තියක් ගෙන දුන්න. Matches that cemented Roman Reigns' legacy. Roman Reigns අද සිටින තත්ත්වයට පැමිණිය ඔහුගේ අතීත වැරදිවලින් ඉගෙනගෙන රින් එක තුළදී තම හැකියාව නොප්පු කළ නිසා. මේවා ඔහුගේ වෘත්තීය ජීවිතයේ හැරතුම් ලක්ෂ්‍ය සනිටුවන් කළ තරගයි. The Turning Point WrestleMania 31 against Brock Lesnar and Seth Rollins. මේ වන විට රෝමන්ගේ හැකියාව දැඩි ලෙස ප්‍රශ්න කිරීමට ලක්වී තිබුණ. නමුත් බ්‍රොක් ලෙස්නර් සමඟ ඇතිවූ මෙම තරගය සියලු විචාරකයන්ගේ කටවල් වැස්සීමට සමත් වුණා. රෝමන් ලෙස්නර්ගේ ප්‍රබල ප්‍රහාරයන්ට මුහුණ දී සටන් කළ හාඩ්කෝර් ශෛලිය නිසා ඔහුගේ විශ්වසනීයත්වය ඉහළ ගියා. සෙත් රෝලන්ස් Money in the Bank කෑෂ් ඉන් කර තරගයේ ට්‍රිපල් ට්‍රීට් එකක් බවට පත් කළා. රෝමන්ගේ තනි දක්ෂතාවය නිසා ඔහු මේන් ඉවෙන්ට් තරුවක් බවට පත් වුණා. මේ රෝමන්ගේ වෘත්තීය ජීවිතය සැබෑ හැරවුම් ලක්ෂ්‍ය ලෙස දැකින්න පුළුවන්. Elimination Chamber 2014 The Shield vs The Wyatt Family The Future of the Company. The Shield සහ Wyatt Family අතර පැවති මෙම 6-man tag team තරගය එම යුගයේ ඩ්‍රීම් මැච් එකක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම තරගය අනාගතයේ WWE පාලනය කරන තරු දෙකක් මුහුණට මුහුණ සිටි මොහොතක්. The Shield පරාජයට පත් වූ රෝමන් විසින් මෙම තරගයේ පෙන්වූ පවර් හවුස් දක්ෂතාවය නිසා ඔහු අනෙකුත් තරුවලට වඩා ඉදිරියේ සිටින බව ප්‍රේක්ෂකයන්ට වැටහි ගියා. මෙයත් රෝමන් ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳ WWE හට පැහැදිලි සංඥාවක් ලබා දුන් තරගයක්. Survivor Series 2013 5-on-5 elimination match The Lone Survivor.
ද ශීල් කණ්ඩායම කැඩී යාමට ආසන්නව තිබූ මේ අවස්ථාවේ රෝමන්ගේ තනි දක්ෂතාවය ඔප්පු තරගයක් ලෙස මේ දකින්න පුළුවන්. තරගයේදී ඔහු පිටම පස් දෙනෙකු ඉලිමිනේෂන් කරමින් තම කණ්ඩායමේ සෝල් සොවයිවර් බවට පත් වුණා. රේ මිස්ටීරියෝ හාට මිඩ් එයාර් ස්ෆෙයාර් පහරක් එල්ල කර ජයග්‍රහණය වාර්තා කිරීම ප්‍රේක්ෂකයන් අතර විශාල ප්‍රතිචාරයක් ඇති කළා. මෙම තරගය WWE විසින් රෝමන්ව තරිතරුවක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ගත් පළමු සාර්ථක පියවර. Hell in the Cell 2020 against Jey Uso, the emotional masterpiece. Tribal Chief චරිතයේත් ආරම්භක යුගයේ වැදගත්ම තරගය මෙයයි. ඉන්-රින් ගුණාත්මක භාවයට වඩා මෙම තරගය වඩාත් ඉමෝෂනලි තරගයක් බවට පත් වුණා. රෝමන් තම ඥාති සහෝදරයා වන ජේ ඌසෝට එරෙහිව පවුලේ නායකත්වය වෙනුවෙන් සටන් කිරීම The Bloodline කතාවේ මුල්ගල් තැබුවා. මෙම තරගය රෝමන්ගේ සයිකොලොජිකල් රෙස්ලිං වලට මාර්පීම සන්තුහන් කළා. ඔහුගේ ලෙගසි එක ශක්තිමත් හා මෙම තත්ත්වයට ගෙනීමට මඟ පාදා දුන්නා. WrestleMania 39 against Cody Rhodes, the ultimate seal of approval. Cody Rhodes හට WrestleMania හිදී ශූරතාවය දිනා ගැනීමට බොහෝ දෙනා ඉල්ලා සිටිය රෝමන් මෙම තරගය ජයග්‍රහණය කළේ දැවැන්ත කම්පනයක් කරමින්. මෙම තරගයේ ස්ටෝරි සහ ඩ්‍රාමා අති විශිෂ්ට වූ අතර එය රෝමන්ගේ ඩොමිනන්ට් රෙයින් එකට මුද්‍රා තැබුවා. මෙම ජයග්‍රහණයෙන් පසු රෝමන්ගේ ලෙගසි එක නූතන යුගයේ අමරණීය ලෙගසි එකක් බවට පත් වුණා. ඒ සඳහා කෝඩි රෝඩ්ස්ලට අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත විය යුතුයි. මොකද ඔහුගේ ටැලන්ට් එක සහ ඔහු තරගයට දැක්වූ දායකත්වය අනිවාර්යයෙන්ම මතක් කළ යුතුයි. රෝමන් රේන්ස්ගේ වෘත්තීය ජීවිතය දෙස බලන විට පැහැදිලි වන්නේ ඔහුගේ ලෙගසි එකේ සාර්ථකත්වය රඳා පවතින්නේ චරිතය වෙනස් කිරීම මත බව. බිග් ඩොග් ලෙස බේබිපෙක්ස් ගමන බිඳ දැමූ අසාර්ථක තරඟ මගින් පෙන්නුම් කළේ WWE බලකිරීම මත වීරයෙක් වීම අසාර්ථක බව. නමුත් ඔහු තමන්ටම ආවේනික වූ ට්‍රයිබල් චීෆ් චරිතය තුළින් ලෙගසි එක ගොඩනැංවුවා. ජේ ඌසෝ සමග වූ ඉමෝෂනල් සටන සහ WrestleMania 39 හිදී කෝඩි රෝඩ්ස්ව පරාජය කරමින් ඔහුගේ අතීතයේ ඔහුට එල්ල වූ සෑම විවේචනයකටම නිල වශයෙන් පිළිතුරු දුන්නා. ඔහු දැන් WWE ඉතිහාසයේ වඩාත්ම ප්‍රබල විවාදාත්මක සහ සාර්ථකම තරුවක්. ඔහුගේ ලෙගසි එකේ මෙම ද්විත්වභාවය නිසා රෝමන් රේන්ස් නූතන WWE ඉතිහාසයේ වඩාත්ම අමතක නොවන චරිතයක් බවට පත් වෙනවා. ඔබගේ අදහස් මොකක්ද? රෝමන් රේන්ස්ගේ ලෙගසි එකට වඩාත්ම බලපෑම් කළ තරගය කුමක්ද? 2015 Royal Rumble ද එහෙම නැත්නම් WrestleMania 39 ද? ඔබේ අදහස් සහ ඔබේ කැමතිම තරගය රෝමන් රේන්ස්ගේ පහතින් කමෙන්ට් කරන්න. එහෙනම් මේ වගේ නිවුස්, මැච් ඇනලයිසිස් වගේ දේවල් බලන්න දිගටම අපිත් එක්ක රැඳින්න කියලා ආරාධනා කරන ගමන් අපි නැවතත් හම්බෙමු. එහෙනම් සුබ දවසක්. حنميتك هاي وكتشا بلا بنيك ما نبيش نبوخين ولا تمق بلا نبيعلو ما نبيترن